දෙන්නත් යනවා. ඇයි ඔය දෙන්න විතරද? අපි දෙන්නත් යනවා. මන්නම් තියෙන තෑගි ඔක්කොම අරන් තමයි ගෙදර යන්නේ. සමිත් මක්කඩිට දෙන්න අපි ඔක්කොම තෑගි අරන් යන්නේ. ඒක තමයි අපිත් තෑගි ගන්නවා නේද තිනුලියක්. ඒක තමයි. සමිත් මට විතර තෑගි ගන්න කොහමද? අපිත් තෑගි ගන්නවා. යන්නනේ යන්නත් තරංග. අන්න එහාගෙද තරංගය වේගෙන් දුවනවා. අර බලන්න අර. අනේ ඌ මේ ඉරව්වේ කොහොමද දුවනවද මං වගේ දිවුවනම් කරන්ට් දාලා වැටෙනවා. ඒක නම් ඇත්ත. පුදුම දක්ෂතාවයක් තමයි තියෙන්නේ. ඒකනේ වතුර බාල්දිය තිබ්බනම් මං ගහනවා. කොහොමද පායන්නේ නෑනේ. ඔයා ගන්න නෑනේ. ඒකනේ. අපි කෑගහමු. හරි ගමෝන් තරගයියේ. ඒයි අර කනාමුට්ටි ගහනවා. අනේ ඒකනේ. මට නම් ලැජ්ජයි කනාමුට්ටි ගහන්න යන්න. ඒ වුණාට තිනුලි මම කල්පනා කරේ ඇස් පේන්නේ නැති මිනිස්සුත් මීට වඩා හොඳට යනවනේ. ඒකනේ. ඒගොල්ලන්ට අමාරු ඇති නේද? ඒක තමයි. එකපාරට ඇස්සට ගැහුවම අමාරුයි. අරගොල්ලන්ට උපතින්මනේ එහෙම වෙන්නේ. යනුල්ලා අපිට යන්න කනාමුට්ටි ගහන්න. අනේ මට බෑ අනේ. ඇස් බැඳගෙන ගිහිල්ලා ගහක හරි ඔළුව වැදුනා. දැලට මට තියෙන ඔළුව අමාරු ඩබල් එයි. ඒක තමයි. ඔයා දන්නෝනේ වාගෙන හරියටම. ඒක නම් ඇත්ත. අන්න අර පැත්තේ සමාදිනවා. අපි යන්නේ මේ පැත්තේ. එහෙනම් අපි ඔක්කොම මේ පැත්තට යන්න. අනේ ශියානියන්ට කම්බා දිනවා. අන්න පස්සොත් කනවා. අන්න දින්න. අර බෝල වගේ හරියෙන් අදිනවා. සිරිපාල මාමගේ මූණ මැද්දෙම බිත්තරේ කුඩු වුණා. ඊයා සිරිපාල මාගේ මූණ රොටියක් වගේ. රමණී ආන්ටි නම් බක ගාලා hina වෙනවා. මගේ මූණ මැද්දේ නම් බිත්තරේ පොඩි වුණාම පස්සේ මට වමනේ ගිහින් මැරෙයි. ඒකනේ. අම්බෝ තරුෂියක්ක මාර නැටිල්ලක් නේ නටන්නේ. සුපුන් අයත් හරියටම වැඩේ කරනවා. නේද? ඒක තමයි. බලන්නකෝ. බැලුම් බෝලේ නළලෙන් පපුවටත් දැට්ටා. ඊට පස්සේ ආයි නළලට ගත්තා. බලන්නකෝ දක්ෂතාවය. අම්මේ. ඒක තමයි අක්කේ. ඒ නටන නැටිල්ල අපිට හිතා ගන්න බෑ. ඒකනේ. අපි අප් කරලා ගමු. කමෝන් සුපුණියේ. කමෝන් දර්ශියන්ගේ. කමෝන් සුපුණියේ. කමෝන් දර්ශියන්ගේ. බලන්නකෝ. චූටි මල්ලි කෙනෙක් කලියට හැදියන්න යනවා. අම්මා පිටිපස්සෙන් අප්පුඩි ගහනවා. ඒක තමයි. ඒ බබා මොන්ටිසෝරි යනවා කියනත් බෑ. ෂෝක් නේ. ඔව් අපි ඒ මල්ලි උනන්දු කරලා ගමු. මේ දැක්කේ අපි අප්පුඩියක් ගහලේම උනන්දු කරලා ගමු. නේද තිනුනි? ඒක තමයි. අපි අප්පුඩි ගහමු. කමෝන් මල්ලි කමෝන්. කමෝන් යන්න. දාගෙන පයින්නවා. මටත් යන්න හිතෙනවා පයින්න. අනේ මේ බැරි වැඩ නොකර ඉන්න. ඒක තමයි පිරිමි ළමයි කරන වැඩ ඔයා කරන්න යන්න එපා. අන්තිමට ගිහින් හොම්බකට තල්ලු අම්මට තමයි කරදරේ ඉස්පිරිතාල එක්කන් යනවා. අන්න රණුකය ඇදගෙන වැටුණා. යන් අපි ගිහින් උදව් කරමු. ආනේ අර එක්කිනා දෙන්න එක පුටුවට පොරගනවා. බලන්නකෝ කැරකෙනවායි ඩාන්ස් කරනවායි අනේ මන් දන්නේ පුදුම විකාරය. ඒක නම් මරු වැඩක්. අපිත් ගමු තරංග කරන්න. හොඳට නටන්න පුළුවන්. පිස්සු දනේ එතන ගිහිල්ලා තෙල්ල පොඩි වෙලා තමයි එන්නේ. ලොකු අයත් එක්ක තරඟ කරලා. අපි ලොකු අයගේ වට යන්න නැති වෙන්නේ. අපි අපේ වැඩක් බලාගමු. ඒක තමයි. අපි අනිත් අය චියා කරා. අපි එක තරඟයකට ගියාද? අපි උදේ කතා කරේ අපි ඔක්කොම තරඟ වලට යනවා කියන්නේ නේද? ඒක තමයි. ඕගොල්ලෝ නිසා අපිට එක තරඟයකටවත් යන්න බැරි වුණා. අපි අල්ලන් හිටියද ඕගොල්ලෝ? ඒක නෑ ඕගොල්ලෝ යන්න එපා. අපි ඕගොල්ලෝ අල්ලන් හිටියේ නෑනේ.
රන් වෙන්න ඕනේ අය අවුරුදු කුමාරට කතා කරන අපි 4 දෙනා අය ඒක හොඳයි අපි යමු. පළවෙනි තරඟකාරිය රනුල්‍යා ඔකිත්මි. ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා මම රනුල්‍යා දෙවන තරඟකාරිය අනුදිමා කිත්නුලි. ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ නම විශ්ණු අනුදිමා කිත්නුලි තුන්වන තරඟකාරිය දිනුලි මෙතුන්සා. සුබ අලුත් අවුරුද්දක් වේවා මම දිනුලි මෙතුන්සා හතරවෙනි තරඟකාරිය සමිත්මා ඔනෙත්‍රි ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා මම සමිත්මා ඔනෙත්‍රි. දැන් අපි ජයග්‍රාහකයන් ප්‍රකාශ කිරීමටයි කටයුතු කරන්නේ. තුන්වෙනි ස්ථානය රනුල්‍යා ඔකිත්මි. දෙවනි ස්ථානය තිනුලි මෙතුම්සා. ඔන්න අපේ අවුරුදු කුමාරිය අනුදිමා කිත්නුලි.